ආයුබෝවන් හැමෝටම සෞභාග්‍ය ජය සතුට උදාවන ලස්සන දවසක් ප්‍රාර්ථනා කරනවා ඔයාලට. කලින් කල වීඩියෝවකින් සුදු සමනලුන් ගෙන එන විශ්මිත පණිවිඩ ගැන කතා කළ නිසා මේ වීඩියෝවෙන් වර්ණවත් සමනලුන් ගෙන එන පණිවිඩ මොනවද කියලා පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. සුදු සමනලුන් වගේම කහ සමනලුන් වටා එතුණු විශ්වාස හා මත විශාල ප්‍රමාණයක් තියෙනවා. කහ සමනලුන් කියන්නේ ලස්සන පියාඹන අනෙකුත් ජීවීන්ට වඩා බොහෝ වෙනස් ජීවීන් කොටසක්. ඔවුන් බලවත් වූ ආධ්‍යාත්මික පණිවිඩ රැගෙන යන නිසා. මෙම සමනලුන්ගේ පරිවර්තනීය ස්වභාවය සහ කහ වර්ණයේ සුභවාදී ශක්තිය සමග ඒකාබද්ධ කර පුද්ගලික වර්ධනයේ හෝ ධනාත්මක වෙනසක කාල පරිච්ඡේදයක් ඉදිරියේ ඇති විට කෙනෙකුන් ඉදිරියේ දර්ශනය වෙනවා. වෙනස් වීම හොඳ දෙයක් බව සහතික කරන අතර සුභවාදීව සිටීමට කෙනෙකුව දිරිමත් කරවනවා. සැහැල්ලු බව සහ ප්‍රීතිය ජීවිතයට එකතු කර ගැනීමට ඔවුන් මතක් කර දෙනවා වගේම එම දර්ශනය වූ දිනයේ සෙල්ලක්කාර බව සහ විනෝදය සඳහා කාලය වෙන් කරන ලෙස බල කරන බවට විශ්වාසයක් පවතිනවා. කහ සමනලුන් බොහෝ විට බලාපොරොත්තු වාසනාව සහ නව ආරම්භයන් පිළිබඳ පෙර නිමිති ලබා දෙමින් අභියෝග මධ්‍යයේ උනත් දීප්තිමත් දින ඉදිරියෙන් ඇති බව වගේම මියගිය ආදරණීයයන් ඔබ දෙස බලා සිටින බවත් පෙන්නුම් කරන ආධ්‍යාත්මික පණිවිඩකරුවන් ලෙස සැරිසරන බව විශ්වාස කරනවා. ඔවුන්ගේ පෙනුම බොහෝ විට අර්ථකථනය කරනු ලබන්නේ මියගිය ආදරණීයන්ගෙන් ලැබෙන සැනසිලිදායක සලකුණක් ලෙස හා ඔවුන් සාමයෙන් සිටින බව පෙන්නුම් කරන හෝ සංක්‍රාන්ති කාලවලදී පුද්ගලික වර්ධනය සහ නිර්මාණශීලීත්වය ඇති කර ගැනීමට කෙනෙකුන්ව පෙළඹවීමක් විදිහට මේ කහ සමනලයකු දිස්වීම හඳුන්වනවා. කෙනෙකුන් ඉදිරියේ පෙනී සිටිමින් ගෙන එන ප්‍රධාන පණිවිඩ අතරට කෙනෙකුගේ පෞද්ගලික වෙනසක් සහ සංවර්ධනයක් කරා යෑමට දිරිමත් කිරීමක් අවශ්‍ය බව පවසනවා. සූර්යයා සමග සම්බන්ධ වී සිටින කහ සමනලුන් ආත්මයෙන් නගා සිටුවීමට ආත්මයන් නගා සිටුවීමට සහ ධනාත්මක දෘෂ්ටියකින් දිරිමත් කිරීමට පණිවිඩ ගෙන එනවා වගේම ජීවිත ගමනේ සතුට සොයා ගැනීමට කෙනෙකුන්ට මතක් කිරීමක් ලෙස සලකන්න පුළුවන්. සියලුම සමනලුන් මෙන් කහ සමනලුන් පරිවෘත්තීය නියෝජනය කරමින් වෙනසක් හෝ නැවුම් ආරම්භයක් ළඟා වන බව ළඟ ඇති බව සංඥා කරනවා. බොහෝ සංස්කෘතීන් තුළ විශ්වාස කරන්නේ කහ සමනලයකු දැකීම මියගිය ආදරණීයෙකුගේ පැමිණීම සනිටුහන් කරන බවක්. ඉදිරියේදීන සාර්ථකත්වයක් හෝ පුද්ගලික සිහින සහ ඉලක්ක ඉටුවීමේ පෙරනිමිත්තක් විදිහටත් මේ කහ සමනලුන් දිස්වීම සැලකෙනවා. සිරුරේ සමනලයකු වැසීම අරමුණු වල නිවැරදි මාර්ගය යන බවට හෝ ආත්මයක පණිවිඩයක් සමග ඔබ වෙත පැමිණි බවට සලකුණක් ලෙස මතයක් තිබෙනවා. රංචු වශයෙන් දකින්නේ නම් සැලකිය යුතු ලෙස පුද්ගලික හා ආධ්‍යාත්මික පිබිදීමේ කාල පරිච්ඡේදයක උදාව හෙළි කරනවා. ඉඳහිට අසනීපවල පෙර නිමිති කියා පෑවත් ප්‍රීතිමත් අර්ථයන්ට බෙහෙවින් අනුග්‍රහය දක්වනවා මේ කහ සමනලුන්. නිවස තුළට එන කහ සමනලුන් සාමාන්‍යයෙන් බලවත් ආධ්‍යාත්මික පණිවිඩකරුවන් වගේම ධනාත්මක පණිවිඩකරුවන් ලෙස සලකනු ලබනවා. ගෘහස්ත ජීවිතයේ වෙනසක් සිදු කිරීමට ඒ සඳහා ධනාත්මකව තහවුරු වූ වෙනසක අත්තර සිටින බවක් අතීතයේ හැරදාලා ජීවිතයේ දීප්තිමත් අවධියකට සූදානම් වීමට කරන දිරිගැන්වීමක් විදිහටත් කහ සමනලුන් කෙනෙකු ඉදිරියේ දිස් වෙනවා. සමෘද්ධිය සහ ධනය ළඟාවීමේ ප්‍රබල ලකුණක් ඔවුන් දුෂ්කර කාලවලදී
සැනසීම සහතික කිරීම සහ ආරක්ෂාව ගෙන දෙන දේවදූත පැමිණීම සංකේතවත් කිරීමක් විදිහටත් මේ කහ සමනලයකු පෙනී සිටින බවට බොහෝ අය විශ්වාස කරනවා. පැරණි එකතැන පල්වෙන පුරුදු අතහැර නව ඉහළ මට්ටමේ චින්තනයක් ඇති කර ගැනීමට කහ සමනලුන් තල්ලුවක් ලෙස ක්‍රියා කරනවා වගේම අඳුරු කාලයන් සුන්දරත්වය සහ ආලෝකය බවට පරිවර්තනය කිරීමට හැකියාව කෙනෙකුට ඇති බව කහ සමනලුන් සිහිපත් කරනවා. කහ වර්ණය සතුට හා නිර්මාණශීලීත්වය සමග සමීපව සම්බන්ධ වන නිසා එය නිවස සහ තමා තුළ ප්‍රීතිය වර්ධනය කිරීමට මතක් කිරීමක් ලෙස අර්ථකථනය දෙන්න පුළුවන්. නව වෘත්තීය පියවරක් නව අවස්ථාවක් හෝ ප්‍රීතිය ගෙන දෙන ප්‍රධාන ජීවිත සිදුවීමක් ගැන පණිවිඩයක් කහ සමනලයකු පෙනී සිටිමින් ගෙන එන බවකුත් විශ්වාසය පළ කරන බොහෝ සංස්කෘතීන් තිබෙනවා. ලදරයෙකුගේ පැමිණීමක් හෝ නව ධනාත්මක සම්බන්ධතාවයක් වැනි දෙයක් හරහා නව ජීවිතයක් පැමිණීම ප්‍රකාශ කිරීමක්ද කහ සමනලුන් දැකීම තුළ පවතිනවා. ආධ්‍යාත්මික ගමනේදී ඔබ නිවැරදි මාර්ගයේ සිටින බව ප්‍රකාශ කරන අතර ප්‍රඥාව සහ මානසික පැහැදිලිකම ලබා ගැනීමට සංසුන් වඩාත් සාමකාමී මනසක් ප්‍රවර්ධනය කිරීමට ඇති අවශ්‍යතාවයක් කහ සමනලුන් යෝජනා කරනවා. ස්වදේශික ඇමරිකානු විශ්වාසයන් ලෙස බලාපොරොත්තු වේ සහ මඟ පෙන්වීමේ සලකුණු ලෙස කහ සමනලුන් සැලකෙන අතර චීන සම්ප්‍රදායන්ට අනුව ආදරය, ආශාව සහ දිගු ආයුෂ කාලයක් ලැබෙන බව සංකේතවත් කරනවා. සමනලුන් විවිධ සංස්කෘතීන් හරහා ගැඹුරු ආධ්‍යාත්මික වැදගත්කමක් දරනවා. වගේම විශේෂයෙන් ඔවුන් නිතර හෝ බහුල ලෙස පෙනී සිටින විට බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ කහ සමනලුන් කියන්නේ දේවදූතයන්ගෙන් පැමිණි පණිවිඩකරුවන් විදියට. ආදිවාසී ගෝත්‍රිකයන් විශ්වාස කරන්නේ කහ සමනලයකු දැකීම යනු ඉක්මනින් සුබ ආරංචියක් පැමිණෙන බවට. පුරාණ ග්‍රීකයන් විශ්වාස කරන්නේ කහ සමනලුන්ට අභ්‍යන්තර වර්ධනය කාල පරිච්ඡේද හරහා ආත්මය මෙහෙයවිය හැකි බවත් මානසික පැහැදිලිකම වැඩිවන විට මේ කහ සමනලුන් පෙනී සිටින බවක්. මේ අතර චීන සංස්කෘතිය තුළ කහ සමනලුන් බොහෝ විට සමෘද්ධිය සමග සම්බන්ධ වෙනවා වගේම කහ සමනලයා කල්පවතින ප්‍රීතිය සහ ආධ්‍යාත්මික සමතුලිතතාවය සංඥා කරන බව ඔවුන්ගේ මතය වෙනවා. කහ සමනලයෙකු සිහිනයක් තුළ දැකීමෙන් බොහෝ විට ජීවිතයේ යම් අංශයක වෙනසක් සඳහා ඇති අවශ්‍යතාවය පෙන්නුම් කරනවා. එයින් ඇඟවෙන්නේ නව ආරම්භයක් අත්දරට පැමිණ සිටින බවක් හෝ පුද්ගලික ඉලක්කයක් සඳහා දැරූ උත්සාහය සාර්ථක වීමට නියමිත බවක් ආසන්න බවක්. කහ සමනලයා නිදහසේ පියාසර කරනවා සිහිනයෙන් දකිනවා නම් එය මානසික සුවයක් පිළිබඳ පණිවිඩයක් වෙනවා. කහ සමනලයා සිහිනයක සිරවී හෝ නොසෙල්වී පෙනෙනවා නම් එය අභ්‍යන්තර ගැටුමක් හෝ වෙනස් වීමට ඇති ප්‍රතිරෝධය පිළිහිඹු කිරීමක් වෙනවා. සංසුන් හා සාමකාමී සමනලයෙකු කෙනෙකු යන මාර්ගය කෙරෙහි විශ්වාසය සහ විශ්වාසය සංකේතවත් කළ හැකි අතර නොසන්සුන් සමනලයෙකු ඔබට තවදුරටත් ප්‍රයෝජනවත් නොවන පැරණි පුරුදු හෝ විශ්වාසයන් අතහැරීමට යෝජනා කරනවා. ටෝටම් එකක් ලෙස කහ සමනලුන්ගේ ස්ටිකර්, යතුරුදාම, කුඩා ප්‍රතිමා හෝ මුද්‍රිත රෙදි රැගෙන යෑමෙන් ජීවිතයේ වෙනස්කම් වලට විවෘතභාවයෙන් හා කුතුහලයෙන් ප්‍රවේශ වීමට ශක්තිය ලැබෙන බව විශ්වාසයකුත් පවතිනවා. කහ සමනලයා බිය මුදා හැරීමට වගේම වර්ධනය වැළඳ ගැනීමට සහ ප්‍රීතිය සොයා ගැනීමට මෘදු තල්ලුවක් විදිහට ක්‍රියා කරන බවත් යම් අයගේ විශ්වාසයන් පවතිනවා. කහ සමනලයෙකු දැකීම කුඩා දේවල් පවා භුක්ති විඳීමට කරන ආරාධනාවක් විදිහටත් විශ්වාස කරන අය සිටිනවා.
කහ පැහැය සමනලයකුගේ ස්වරූපයෙන් දිස්වෙන විට බලාපොරොත්තුව නව ආරම්භයන් සහ ප්‍රීතිමත් පරිවර්තනයක් පිළිබඳ බලවත් පණිවිඩයක් ලබා දෙනවා මිනිස් ජීවිතයට. හිරවී සිටින බවක් දැනෙනවා නම් කෙනෙකුගේ මානසිකව හෝ ශාරීරිකව කහ සමනලයකුගේ පැමිණීම තම ක්‍රියාවන් කෙරෙහි විශ්වාසය තබා ගමනේ සාර්ථකත්වය සොයා නිදහසේ ගමන් කිරීමට බල කරනවා, මතක් කරනවා ඒ සිරවුණ භාවයෙන් නිදිලා. ආධ්‍යාත්මික ගමනකදී ඉදිරියට යන විට කහ සමනලයකු පුද්ගලික වර්ධනය සහ දිව්‍යමය සහයෝගය පිළිබඳ මෘදු මතක් කිරීමක් ලබා දෙනවා. තනිව නොසිටින බවත් ඉදිරියෙන් තවත් ප්‍රීතිමත් දින පැමිණෙමින් පවතින බවත් පැවසීමට විශ්වයේ ක්‍රමය කහ සමනලයකු බවට පත්වෙනවා. අරමුණු වල වර්ධනයට කාලය, ඉවසීම සහ විශ්වාසය අවශ්‍ය බව බලවත් ලෙස මතක් කිරීමක් කහ සමනලුන් දර්ශනය කර මේ මිනිස් ජීවිතවලට ලබා දෙනවා. වගේම කෙතරම් මන්දගාමී හෝ අභියෝගාත්මක වුණත් ඔබව ලස්සන ජීවිතයකට, ලස්සන දෙයකට ගෙන යන බවට ඔබට විශ්වාස කිරීමට පණිවිඩයක් කහ සමනලුන් ගෙන එනවා. මේ විදියට මිනිස් ජීවිතයේ වෙනසක් ඇතිවිය යුතු අවස්ථාවක නොයෙක් ආකාරයෙන් එම අවශ්‍යතාවය ගැන අපගේ අවධානය යොමු කරවීමට සමනලුන් වෙස්ගත් විවිධාකාර වූ බලවේග ක්‍රියාත්මක වන ආකාරය මෙයින් පැහැදිලි වෙනවා. වර්ණවත් සමනලුන් අතරින් රතු සමනලුන් ලබා දෙන පණිවිඩ ඊට වඩා වෙනස් ස්වරූපයක් ගන්නවා. පොදු පණිවිඩ ලෙස ඔවුන් ආත්මලෝකයෙන් පණිවිඩ ගෙන යන පණිවිඩකරුවන් ලෙස හෝ මියගිය ආදරණීයයන් ලෙස දකිනවා. රතු සමනලුන් බොහෝ සංස්කෘතීන් තුළ ආදරය, ආශාව, ධෛර්යය සහ සැලකිය යුතු වෙනසක් පිළිබඳ පණිවිඩ ගෙන එන බවට විශ්වාස කරනවා. රතු යනු ශක්තිමත් බලවත් හැඟීම්වල වර්ණය වන නිසා රතු සමනලුන් බොහෝ විට දැඩි ආදරය, ආශාව සහ කාමුකත්වය සංකේතවත් කරනවා. ඔවුන්ගේ වර්ණය නිසා රතු සමනලුන් දැඩි ආදරය, ගැඹුරු හැඟීම් සහ ආශාව සමග දැඩි ලෙස සම්බන්ධ වෙනවා. සමහර ස්වදේශික ඇමරිකානු ගෝත්‍රිකයන් විශ්වාස කරන්නේ රතු සමනලයකු බලවත් ආත්මයක සලකුණක් බව වුණත් ස්කොට්ලන්තයේ වෙස්වලාගත් මායාකාරියක් ලෙස සලකනවා මේ රතු සමනලුන්. ඒ නිසා ස්කොට්ලන්තයේ සහ සමහර නැගෙනහිර ආසියානු ජනප්‍රවාදවල රතු සමනලයකු කියන්නේ අනතුරු ඇඟවීමේ සලකුණක් බවටත් යම් විටක මායාකාරියක් හෝ ඉදිරියේදී එන කරදරයක සලකුණක් ලෙසටත් විශ්වාස කරනවා. කෙසේ වෙතත් පොදු පණිවිඩ සම්බන්ධයෙන් රතු සමනලුන් සාමාන්‍යයෙන් බලවත් දැඩි පෙරනිමිති ලෙස සලකනු ලබන්නේ ආශාව, ප්‍රධාන ජීවිත පරිවර්තනයක් සහ සමහර අවස්ථාවන් තුළ අනතුරු ඇඟවීම් හෝ ආධ්‍යාත්මික මඟ පෙන්වීම් සංකේතවත් කරන ජීවීන් වර්ගයක්. ඒවා බොහෝ විට ඉදිරියේදී එන ධනාත්මක වෙනස්කම්වල සලකුණු ලෙස අර්ථකථනය කරන්න පුළුවන්. වගේම නව ආරම්භයන් වැළඳ ගැනීමට සහ ඔබේ ආශාවන් අනුගමනය කිරීමට පෙළඹවීමක් ලෙසත් සලකන්න පුළුවන්. රතු සමනලයකු නිවසට ඇතුළු වුණොත් එය එහි වැසියන්ට නිශ්චිත පණිවිඩයක් හෝ අනතුරු ඇඟවීමක් ගෙනයනු ඇතැයි විශ්වාසයක් පවතිනවා. සමනලුන් විශ්වීය වශයෙන් පරිවර්තනය සහ නැවත ඉපදීම නියෝජනය කරන නිසා රතු සමනලයකු පෙනී සිටිමින් විශාල වූත් වැදගත් වූත් සිදුවීමක් හෝ ශක්තියෙන් සහ විශ්වාසයෙන් සැලකිය යුතු වෙනසක් වැළඳ ගැනීමට කෙනෙකුට ආරාධනා කරනවා. බොහෝ අවස්ථාවන් තුළ රතු සමනලයකු යනු වාසනාව, ප්‍රීතිය සහ ධනාත්මක වෙනසක ලකුණක් ලෙසත් බලවත් බලයක සංකේතයක් ලෙසත් සලකනු ලබනවා. වගේම ආධ්‍යාත්මික පිබිදීමක් හෝ මියගිය ආදරණීයයෙකුගේ පැමිණීම සංඥා කරනවා.
අවසාන වශයෙන් රතු සමනලයෙකු ලබා දෙන නිශ්චිත පණිවිඩය බොහෝ විට පුද්ගලික වෙන නිසා එය පුද්ගල විශ්වාසයන් සහ දර්ශනය වන ආකාරය මත රඳා පවතිනවා. ඉතින් ඒ වගේ කරුණු ටිකක් තමයි පණිවිඩ ගැන තමයි මේ රතු සමනලය සම්බන්ධයෙන් බැඳී පවතින්නේ. ඉතින් ඊළඟට අපි බලමු නිල් සමනලුන් කොයි වගේ පණිවිඩද මිනිස් ජීවිතයට ගෙන එන්නේ කියලා. නිල් සමනලුන් කියන්නේ ප්‍රීතිය සහ ධනාත්මක භාවයේ සංකේතයක් වගේම මානසික සෞඛ්‍යය සහ සුව කිරීමේ සංකේතයක් වෙනවා. සමනලුන් මානසික සෞඛ්‍ය අරගල ඇති අයට සංකේතයක් බවට පත්ව එමගින් ඔවුන්ට තමන් කෙරෙහි විශ්වාසයක් ඇති කර ගැනීමට අනුබල දෙනවා. දුෂ්කර කාලයක් ගත කරන අවස්ථාවක නිල් සමනලයෙකු දැකීම ධනාත්මක අනාගතයක් සඳහා බලාපොරොත්තුවක් ලබා දෙන්න පුළුවන් වගේම එම ධනාත්මක අනාගතය කරා ළඟාවීමට කෙනෙකුන්ව පොළඹවනවා. නිල් සමනලුන් ගෙනෙන පණිවිඩ ලෙස නව ආරම්භයන් සහ වාසනාවේ සිට ආදරය බලාපොරොත්තුව සහ සුවපත් කිරීම දක්වා සෑම දෙයක් සමගම සම්බන්ධ වෙනවා. බලාපොරොත්තුව සහ සුන්දරත්වය වටා ඇති බලවත් හැඟීම් සංකේතවත් කරන නිල් සමනලයා කෙනෙකුගේ පැතුම් සැබෑ කර ගැනීමට සහ වාසනාව ගෙනීමට හැකි බව සිහිපත් කරනවා. නිල් සමනලයෙකු හමුවීම ආශා කරන දෙයක් ප්‍රාර්ථනා කිරීමට කදිම මොහොතක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. නිල් සමනලුන්ට පරිවර්තනය, නැවත ඉපදීම හෝ ඉදිරියට එන වෙනසක් සංඥා කරන්න පුළුවන් වගේම මානසික සෞඛ්‍ය අභියෝග ජය ගන්නා අයට බලාපොරොත්තුවේ සේයාවක් ඇති කරනවා. ඒ වගේම තමයි නිල් සමනලුන් ආදර සමදතා සමග සම්බන්ධ වෙනවා වගේම සාමාන්‍යයෙන් අදහස් කරන්නේ කෙනෙකුන් දැනටමත් බැඳීමක බැඳී සිටිනවා නම් වර්තමාන සම්බන්ධතාවයේ ධනාත්මක වෙනස්කම් අපේක්ෂා කළ හැකි බවක්. ආදරයට වැඩි ඉඩක් ජීවිතයේ ලබා දීමට නම් සතුට හා ධනාත්මක බව මෙනෙහි කරන්නට නිල් සමනලුන් කෙනෙකුන්ව පොළඹවනවා. ආදරය කරන අය ඉදිරියේ පෙනී සිටිලා. නිල් සමනලුන් ආධ්‍යාත්මිකත්වය සහ ආධ්‍යාත්මික පිබිදීමත් නියෝජනය කරනවා. ඒ නිසා ඔබ නිල් සමනලයෙකු පියාසරණ කරන විට මොහොතක් ගත කර ඔබේ අභ්‍යන්තර හඬ පවසන දෙයට සවන් දෙන්න. ඔබට කවදා හෝ දිනක නව ආධ්‍යාත්මික පිළිවෙත් ගවේෂණය කිරීමට අවශ්‍යයි කියලා හැඟීමක් ඇවිත් තියෙනවා නම් එහෙමනම් මේ ඒට සුදුසු කාලය බව නීල වර්ණ සමනලයෙකු පෙනී සිටලා දැනුවත් කරනවා. නිල් සමනලුන් බුද්ධිය සහ ආධ්‍යාත්මික වර්ධනය තුළින් විශ්වයේ නිදහසට විවෘත වීමට යෝජනාවක් කරනවා කෙනෙකුන් ඉදිරියේ පෙනී සිටලා එවැනි අවස්ථාවල. කෙල්ටික් සාම්ප්‍රදායන් තුළ නිල් සමනලුන් වාසනාවන්ත වගේම ආකර්ශනීය ජීවීන් කොටසක් ලෙස සැලකෙනවා. ග්‍රීක සාම්ප්‍රදායේ නිල් සමනලුන් මිත්‍යා පණිවිඩ රැගෙන යන අය ලෙස හඳුන්වනවා. චීනයේ නිල් සමනලුන් ආදරයේ සහ සතුටේ ප්‍රීතියේ සංකේතයක් විදිහට සලකනවා. ඒ නිසාම නිල් සමනලුන් මංගල තෑග්ගක් ලෙස අලංකාර චීන පෝසිලයෙන් හෝ සෙරමික් භාණ්ඩ තෑගි කරනවා මේ නිල් සමනලුන් සහිතව මංගල තෑගි විදිහට. අනෙකුත් ආසියානු සාම්ප්‍රදායන් තුළ නිල් සමනලුන් වාසනාව, සමෘද්ධිය සහ දිගු ආයුෂ කාලයක් ඇති බවට විශ්වාස කරනවා මේ නිල් සමනලයෙකු දැකීමෙන්. ඔවුන් දකින අයට ආශිර්වාදය සහ බහුලත්වය යන දෙකම ලැබෙන බවටත් විශ්වාසයක් පවතිනවා. අයර්ලන්තයේ නිල් සමනලයෙකු දැකීම යනු වාසනාව සහ සමෘද්ධිය පැමිණෙන බවට විශ්වාස කරනවා. නිල් සමනලයෙකු කෙරෙහි ප්‍රාර්ථනාවක් කිරීමෙන් එය ඉටුවන බව විශ්වාසයෙන් ඇති බොහෝ අය සාම්ප්‍රදායන් තුළ නිල් සමනලුන් ප්‍රාර්ථනා ප්‍රදානය කරන්නන් ලෙස සලකනවා. ඒ වගේම තමයි
නිල් සමනලයකු දකින විට තමන්ට බරක්ව පවතින ඕනෑම ශාරීරිකව හෝ මානසිකව සිරුරට බරක් දැනෙනවා නම් ඒ බර නිල් සමනලයකු දකින කාලය තුල මෙනෙහි කිරීමෙන් සැහැල්ලුව ශාරීරිකව හා මානසිකව ඇති කරගන්න පුළුවන් ඇති වෙනවා කියන විශ්වාසය බොහෝ අයට පවතිනවා. නිල් සමනලුන් වෙනස සහ නැවත ඉපදීම නියෝජනය කර දලබුවෙකු ලස්සන පියාපත් සහිත සමනලයෙකු බවට පත්වන විට සිදුවන පරිවෘත්තීය ක්‍රියාවලියට සම්බන්ධ වෙනවා අනෙක් සමනලුන් වගේම. නමුත් ඍතු වෙනසක්ද සංකේතවත් කරන නිසා මේ නිල් සමනලුන් නිල් සමනලුන් දැකීම විශ්ම ජනක දේවල් ජීවිතයට පැමිණෙන බවට ඉඟියක් ලැබෙන විදිහට බොහෝ අයගේ විශ්වාසය තිබෙනවා. පුද්ගලික වර්ධනය දිරිමත් කිරීම සඳහා ඔබට කළ හැකි දේ සිතීමට අපූර්ව කාලයක් පැමිණ තිබෙන බවට නිල් සමනලුන් පෙනී සිටිමින් කියා පානවා. ඔබ නිවැරදි දිශාවට යනවද සහ ඔබ එහි යෑමට හොඳම ආකාරය සොයා ඒ ගැන සලකා බලන්න වගේම ඔබේ මාර්ගයට බාධා කරන දේ කුමක් වුණත් එම මගදිගේම නව ආරම්භයක් සඳහා බලාපොරොත්තුවට අගයක් දෙමින් ඉදිරියට යන්න කියලා දිරිමත් කිරීමක්ද මේ නිල් සමනලුන් පෙනී සිටිමින් කෙනෙකුන්ව දිරිමත් කරවනවා. ජ්‍යොතිෂයේ නිල් සමනලය මිථුන රාශියට සම්බන්ධයි. එය බොහෝ විට මැයි 21 සහ ජුනි 20 අතර උපත ලැබූ අය සඳහා සංකේතයක් ලෙස භාවිතා කරනවා. ඔන්න ඔය ආකාරයේ පණිවිඩ තමයි නිල් සමනලුන් රැගෙන එන බවට පැවසෙන්නේ. බලන්න ඔයාලටත් මේ අපූර්ව ජීවියා පෙනී සිටි අවස්ථාවක මේ සඳහන් කළ දේවල් ජීවිතයට සමීප වෙනවද කියලා. පවතින මත හා විශ්වාසයන්ගේ සත්‍ය අසත්‍ය තහවුරු කරගන්න මේ කරුණු වැදගත් වේවි මේ ගැන උනන්දුවක් ඇති අයට. බොහොම ස්තුතියි ඔයාලට සවන් දීමට වටිනා කාලය මිදංගු කළාට.